Hi guys, welcome to the travel taste. අද ඔයාලට ගේන්නේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්නකෝ. ඉතින් අද ගමනට මාත් එක්ක එකතු වෙන්නේ මගේ යාළුවෝ සෙට් එක. කට්ටියම වෙනසකටත් එක්ක නිදහස් තැනක පොඩියට අඩියක් ගන්න හැදුවා. ඉතින් මුලින්ම අපි ඩ්‍රින්ක් එක ගන්න ඕන කරන දේවල් ටික arrange කරගන්න ආවා. බයිට් එක හෝටල් එකෙන්ම අපි arrange කරගන්න තමයි බැරි. අද අපි මේ වැඩේට තෝරගත්තේ ෂයිනි ලේක් සයිඩ් රිසෝට් හික්කඩුව. මේ රිසෝට් එක තියෙන්නේ හික්කඩුවේ ඉඳන් බද්දකම් පැත්තට යන පාරේ පතන කියන ප්‍රදේශයේ. ඇත්තටම මේක ස්වභාව සෞන්දර්යයෙන් පිරුණු ලස්සන තැනක්. නැචරල් අවස්ථරට ගොඩක්ම ගැලපෙන තැනක් කිව්වොත් හරියටම. ඔයාලා ඩේ අවුට් එක වගේ නෝ නම් මෙතන හොඳටම හොඳයි. රූම්ස් පවා තියෙනවා ඔයාලට ගන්න ඕන නම්. ලේක් එක අයිනට වෙන්නම තියෙනවා රූම්ස් 3ක්. ඒක AC රූම්ස් තියෙන්නේ. එතන ලස්සන view එකක් තියෙනවා. ගගත් එක්ක මාර ලස්සනයි. ඒ වගේම මම දැක්ක මෙතන තියෙනවා වෙඩින් ෆන්ක්ෂන් පවා ගන්න පුළුවන්. එහෙම බුක් කරගන්න පුළුවන් ඔයාලට ඕන නම් මම එයාලව කන්ටැක්ට් කරගන්න පුළුවන් විස්තර යටින් දාලා තියෙනවා. ඔයාලා එයාලත් එක්ක කන්ටැක්ට් කරලා බුකින් එකක් දාගන්න. අපි ඩ්‍රින්ක් එක දාන්න තෝරගත්තේ මරු පොට් එකක්. මේක තියෙන්නේ රිසෝට් එකේ කලපුව අයිනට වෙන්නේ. පොඩි බෝට් එකක තමයි අපි සෙට් උනේ. මෙතන තියෙන්නේ වෙනමම වයිබ් එකක්. ඒක ඇවිල්ලම බලන්න ඕන. පැද්දි මෙතන ටිකක් ඉඳලා පස්සේ අපි ගියා මෙයාලගේ පූල් එකට. එතනත් මරු. කට්ටියම එක්ක සෑහෙන වෙලාවක් පූල් එකේ අපි එන්ජොයි කරනවා. ඇත්තටම මෙයාලගේ කස්ටමර් සර්විස් එක හොඳටම හොඳයි. ඒ වගේ මෙයාලා ගාව ලිකර්ස් එහෙමත් තියෙනවා. අපිට වෙනම ඕඩර් කරන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. අයිති තරම් එන්ජොයි කරන්න පුළුවන්. කවුරුවත් මොකුත් කියන්නේ නැහැ. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.